හායි ඔයාලට මං අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ මීට කලින් වීඩියෝ එකෙන් මං බ්ලොග් එකක් හදාගන්න හැටි කියලා දුන්නා. ඒ බ්ලොග් එක භාවිතා කරලා කොහොමද මෝස්තර නිර්මාණය කරන්න කියන එක අද වීඩියෝ එකෙන් ආරම්භ වෙනවා. කලින් වීඩියෝ එකේ කියලා දීපු බ්ලොග් එක භාවිතා කරලා මම අද හදන්නේ ටයිට් ගවුම් මෝස්තරයක්. කවුරුහරි මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන දේවල් තේරෙන්නේ නැත්නම් ඊට කලින් මම කරපු බේසික් බ්ලොග් එක හදපු වීඩියෝ එක බලන්න. බලලා මේ ඒ බ්ලොග් එක භාවිතා කරලා මේ කියලා දෙන විදිහට මෝස්තර නිර්මාණය කරගන්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද බේසික් බ්ලොග් එක භාවිතා කරලා ටයිට් ගවුම් මෝස්තරයක් නිර්මාණය කරගන්න කියලා. සකස් කරගත්ත බ්ලොග් එක මම A1 කොලයක මෙන්න මේ විදිහට තියාගන්නවා. තියාගෙන බ්ලොග් එක A1 කොලයට පිටපත් කරගන්නවා මුලින්ම. මෙන්න මේ විදිහට. මේ බ්ලොග් එක අපි සකස් කරලා තියෙන්නේ අපේ ඉනෙන් උඩ කොටස විතරයි. අපි බලමු ඉනෙන් පහළ කොටස කොහොමද සකස් කරගන්නේ කියලා. මේ විදිහට ඉන ළඟට වෙනකන් බ්ලොග් එක A1 කොලයට පිටපත් කරගන්නවා. මෙතනදී මම මේ බ්ලොග් එක භාවිතා කරලා ටයිට් ගවුම් මෝස්තරයක් තමයි කරන්නේ. මෙතනදී අපිට ගවුමේ උස සකස් කරගන්න අපිට අවශ්‍ය නම් කම්පෙත්ත කෙලින් උරහිසට ටේප් එක තියලා මිම්ම මැන ගන්නත් පුළුවන්. එහෙමම නැත්නම් අපේ උරහිස මිම්ම භාවිතා කරන්නත් පුළුවන්. උරහිස මිම්ම දෙකෙන් බෙදලා 5න් වැඩි කරා නම් මම හිතනවා සාමාන්‍ය 10 15ට විතර උස එන්න ගවුමක් සකස් කරගන්න පුළුවන් ඔයාලට. මෙතනදී මම කරන්නේ මගේ උරහිස මිම්ම වගේ දෙගුණයක් තමයි උස ගන්න. ඒ කියන්නේ දන හිස දක්වා උස විතර වගේ එන්න තමයි මම ගන්නෙ. චුට්ටක් වැඩිපුර තියෙනවා. ඒ ටික හැමම ගන්නවා. ඉනෙන් පහළ කොටස සකස් කරන්න අපිට උකුල දක්වා උස අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ඕනම පුද්ගලයෙකුගේ ඉනේ ඉඳලා උකුලට උස අඟල් 7යි. මම එමින් මේ විදිහටම ලකුණු කරලා මගේ ඇඟල් රේඛාවේ ලකුණු කරපු මිම්මට අඟල් 1/2ක් හෝ 2ක් එකතු කරලා ලකුණු කරන්න පුළුවනි. මම අඟල් 1/2යි එකතු කරන්නේ. ඊළඟට කරන්නේ ඉන මිම්මයි උකුල මිම්මයි එකට රේඛාවකින් සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට අංශය සකස් කරගන්නවා. මේ මහන්නේ ටයිට් ගවුමක් නිසා වාටිය රේඛාවට උකුල මිම්මම ලකුණු කරන්නත් පුළුවනි. එහෙමත් නැත්නම් උකුල මිම්මෙන් අඟලක් අඩු කරලා ලකුණු කරන්නත් පුළුවනි. මෙතනදී මම උකුල රේඛාවේ ලකුණු කරපු මිම්මම ලකුණු කරනවා. තව මෙතනින් පහළට තව අඟල් 7ක විතර රැලි පටියක් මගේ ගවුමට එකතු වෙන නිසා මෙතනදී මම රැලි පටියට අවශ්‍ය කරන රෙදි කොටස සකස් කරගන්න ආකාරය කියන්න යන්නේ නැහැ. මේ ප්‍රධාන බ්ලොක් එක සකස් කරගන්න විදිහ තමයි කිව්වේ. රෙදි කපද්දී රැලි පටියට අවශ්‍ය කරන රෙදි කොටස සකස් කරගන්න ආකාරය කියලා දෙන්නම්. ඊළඟට අපේ බ්ලොක් එකේ වාටිය රේඛාවේ අංශය පැත්තෙන් ඉහළට අඟලක් ඔසවලා අපේ වාටිය රේඛාවේ මැදට මෙන්න මේ විදිහට වාටිය වක්‍ර කරගන්නවා. අපේ බේසික් බ්ලොක් එකේ තිබුණු කර මම වෙනස් කරගන්නවා මෙන්න මේ විදිහට. උරහිසෙන් තව අඟලක් විතර අඩු කරනවා. කර ගැඹුර පැත්තෙනුත් තව අඟලක් විතර ඇතුළට ලකුණු කරලා රවුම් කරක් ලැබෙන ආකාරයට කර සකස් කරගන්නවා. මොකද බේසික් බ්ලොක් එකේ කර සකස් කරලා තිබුණේ කොලර් එකකට සුදුසු ආකාරයකට. ඇඳුමට කොලර් එකක් සම්බන්ධ කරන්න සුදුසු ආකාරයට තමයි බේසික් බ්ලොක් එකේ කර සකස් කරලා තිබුණේ. ඒ නිසා මම ඒ කර වෙනස් කරලා රවුම් කරක් මගේ ඇඳුමට එකතු වෙන විදිහට කර හැඩය වෙනස් කරගත්තා.
දැන් අපි බ්ලොක් එක කපලා ඉවත් කරගමු. ඉවත් කරගෙන ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද රෙදි කපලා මහගන්නේ කියලා.